ඉතින් ප්‍රීමියර් ප්‍රෝ වල වීඩියෝ එඩිට් කරන අයට පොඩි දෙයක් බලන්න මෙන්න මේ වගේ ටෙක්ස්ට් ඇනිමේෂන්ස් ඕගොල්ලොන්ටත් ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වලට උවමනා වෙනවා ඇති. කමෙන්ට් වගේ දේවල්, ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන ඇනිමේෂන්ස් ඕගොල්ලොන්ට ඕගොල්ලන්ගේ රීල්ස් වලට, ඩොකියුමන්ටරි වලට, එහෙම නැත්නම් YouTube වීඩියෝස් වලට මේ වගේ දේවල් ඕන වෙනවා වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ වගේ ටෙක්ස්ට් එකක් යූස් කරන්නේ කියන එක. ඉතින් මේකට මම යූස් කරනවා මගේ ටෙක්ස්ට් පැක් එක ප්‍රීමියර් ප්‍රෝ වලට මම හදාගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට වා කැමති ටෙක්ස්ට් එකක් මෙතනින් ඇදලා ඩ්‍රැග් කරලා දාන එක. මම එක්සැම්පල් එකකට ඔයගොල්ලන්ට ලස්සන එකක් පෙන්නන්නම්. මෙන්න මේ වගේ මේකෙදි වෙන්නේ ඔයාලට මෙන්න මේ වගේ ඉමේජ් එකක් එක්ක කන්ටෙන්ට් එක වැටෙනවා ටෙක්ස්ට් එක. ඉතින් ඔයා මේක සිලෙක්ට් කරලා මෙතන ප්‍රොපර්ටිස් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන තියෙනවා ඔයාගේ ටෙක්ස්ට් එක වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයකට මම දානවා iPhone 16 Pro Max කියලා. right මෙන්න මේ වගේ. එතකොට ඔන්න මෙතන Pro එක වෙනස් වුණා. right ඉතින් ඔන්න එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් ටෙක්ස්ට් එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ෆොන්ට් එක වෙනස් කරගන්නත් ඕන නම් ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. කලර් එක ඔයගොල්ලන්ට මෙතනින් නිකම්ම ගිහිල්ලා මේ වගේ චේන්ජ් කරගන්න පුළුවන් ලස්සනට. right ඊට පස්සේ ඔයගොල්ලෝ ප්ලේ කරලා බැලුවොත් මෙන්න මේ වගේ ලස්සනට ඔයගොල්ලන්ට මේ ඇනිමේෂන් එක ප්ලේ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතෙන්ද මෙන්න මේ ඉමේජ් කියන එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් iPhone එකක ඉමේජ් එකක් වාට මෙතෙන්ද ඩ්‍රැග් කරලා දාන්න විතරයි තියෙන්නේ. එතකොට ඔටෝමැටිකලි මෙන්න මේ විදිහට වාට බලා ගන්න පුළුවන් දැන් ඇනිමේෂන් එක සහ වා ඇඩ් කරපු ඉමේජ් එක මෙන්න මේ වගේ ලස්සනට එනවා. මෙතනින් ඔයගොල්ලන්ට පොසිෂන්ස් හදලා ස්කේල් එක සම්පූර්ණ වෙනස් කරගන්න ඒ ටික ඔක්කොම කරගන්න පුළුවන්. ඉතින් මේ පැක් එකේ ගොඩක් තව ටයිටල්ස් මේ විදිහට එනවා. මේක අපි එකක් හැදුවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තව බෝල්ඩ් ටෙක්ස්ට් එකක් එක්ක සබ් ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන්. සිංගල් ටෙක්ස්ට් ගත්තොත් ඔයගොල්ලන්ට මේ වගේ ටෙක්ස්ට් පැක්ස් තියෙනවා. ඔන්න ඔය විදිහට. ඉතින් මේවා ඔයගොල්ලන්ට ඇඩ්ජස්ට් කරලා ලස්සනට හදාගන්න පුළුවන්. ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා කලර්ස් චේන්ජ් කරගන්න පුළුවන්. right ඉතින් හරිම ලේසි. මොකද මේක පාවිච්චි කරන එකේ තියෙන වැදගත්කම තමයි ඔයගොල්ලන්ට ආයේ ටෙක්ස්ට් ඇනිමේෂන් ගැන හිත ඉන්න දෙයක් නැහැ. ලස්සනට ඔයගොල්ලන්ට අවශ්‍ය කරන විදිහට වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේකේ ටෙක්ස්ට් 1 ටෙක්ස්ට් 2 කියලා ටෙක්ස්ට් බොක්ස් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති FM ෆොන්ට් එකක් සිංහල වලට චේන්ජ් කරගන්න පුළුවන්. කරලා ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් සම්පූර්ණ පැක් එකම ඔයගොල්ලන්ට දැන් බයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වගේ ඉංග්ලිෂ් ලස්සන ටයිටල්ස් හදලා තියෙනවා ඇනිමේෂන්ස් එක්ක. ඔයගොල්ලන්ට ඒක ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් 16:9 වලටත් මේක මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම vertical වලටත් ඔයගොල්ලන්ට මේක මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඩ්‍රැග් කරලා මේ විදිහට දැම්මහම ඔයගොල්ලන්ට ලස්සනට මේක බලා ගන්න පුළුවන් දැන්. ස්කේල් එක හදාගන්න තියෙන්නේ. ස්කේල් එක ඔයගොල්ලන්ට ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා මේ විදිහට ෆිට් කියන එක දුන්නාම මෙතෙන්ට ෆිට් කරලා හදාගන්න පුළුවන්. right හරි. ඉතින් මේක ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලන්ට මේ පැක් එක ඕන නම් ඔයගොල්ලෝ මට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලන්ට මම කියන්නම් කොහොමද මේක ගන්න කියලා.